ඉතින් ගමන කොච්චර දුෂ්කර වුණත් මෙන්න මෙතෙන් ආවට පස්සේ හිතෙනවා ඒ දුෂ්කරකම අමතක වෙනවා. මෙතෙන් ආවට පස්සේ හිතන ඇත්තට ඉතින් ඒක කොච්චර දෙයක්ද කියලා. මේ හරිය සීතල හුළඟ විතරයි තියෙන්නේ. ඒ වගේම කුරුල්ලන්ගේ සද්දේ. ඒ ඇරෙන්න ඇහුනොත් ඇහෙන්නේ එක්කෝ පල්ලෙහා පේනවද දන්නේ මෙන්න මේ පල්ලෙහා තියෙන පාරේ CTB බස් එක යනකොට අන්න ඒ බස් එකේ සද්දේ. එහෙම නැත්නම් දලුලුරියක සද්දේ. එහෙමත් නැත්නම් කෝවිලේ උත්සවයේ තියෙන කාලෙට ඒ බෙර සද්දේ නලා සද්දේ ඒව ඇහෙනවා මිසක් මෙතෙන්ද වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. භාවනා කරන්න පුළුවන් තැනක්. මම මේ ඉන්නේ ගලක් උඩ කියලා පේනවා ඇති. මේක මේ පැත්තෙන් දැක්කහම මෙන්න මේ වගේ ටිකක් උස ගලක් ඔන්න ඔය වගේ එකක්. ඉතින් ඒකක තමයි ඉන්නේ. දැන් මෙහෙම බැලුවොත් මේ ගැඹුර පේනවා. පල්ලෙහාක් තියෙනවා තේදලු ටිකක්. ඉතින් මේකට මම කියන්නේ ප්‍රයිඩ් රොක් කියලා. ওই නම මම හොයාගත්ත අර ලයන් කින් එකේ තියෙනනේ ප්‍රයිඩ් රොක් කියලා තැනක්. ඒ සිම්බාව ගෙනල්ලා කැලේ සත්තුන්ට ප්‍රදර්ශනය කරන තැන. ඉතින් මේකත් ටිකක් හැඩෙත් ඒ වගේ. එතකොට මම මෙතෙන්ට ආවත් මේ පලාතම පේනවා. ඉතින් ඒක හින්දා මගේ චූටි පුතා මෙතෙන්ට ඇවිල්ලා ඈත බලාගෙන ඉන්නකොට මට මේ ප්‍රයිඩ් රොක් එක මතක් වුණා. ඉතින් ඒක හින්දා මට හිතුණා මේකට ප්‍රයිඩ් රොක් කියලා දාන්න ඕන කියලා. පල්ලෙහෙන් ඔබට පේනවා නම් අපේ මේ තේදලු කර්මාන්ත ශාලාව. මේ හරියට තියෙන තේදලු කර්මාන්ත ශාලාව මේ මෑතකදී මේකේ වහලේ සූර්ය බල ශක්තියෙන් කරන්ට් එක අරගන්න විදුලිය අරගන්න ඒගොල්ලෝ සූර්ය පැනල වගේක් හයි කරා. ඒ ටික තමයි ඔය පේන්නේ. මේක ඊටාම පැරණි කර්මාන්ත ශාලාවක්. ඒ වගේම මෙතනින් මට ඔයගොල්ලන්ට පෙන්වන්න විදිහක් නැහැ. මෙන්න මේ ඈත තියෙන කන්දේ තියෙනවා දැනටත් අශ්ව කරත්ත පාරක්. අශ්ව කරත්ත පාරක් නෙවෙයි ඇත්තටම අශ්වයෝ යන පාරක්. මේක මේ කොටස මම අහලා තියෙන්නේ මේ යායෙම අරගත්තාම අක්කර 33000ක වතු යායක් තමයි ඉස්සර තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ සුද්දන්ගේ කාලේ කියලා. සුද්දන්ගේ කාලේ. එතකොට ඒවා පසු කාලීනව රජයට පවරගෙන ජනවසම යටතේ තිබිලා දැන්ටත් ජනවසම යටතේ තමයි තියෙන්නේ. නමුත් දැන් ඒවා වගා කරන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන ඈතින් හොඳට බලන්න මේ කඳු පන්ති දෙක අතර පොඩි සුදු පාට පැච් එකක් පේනවා. ඒක එකයි පේන්නේ. තව පල්ලෙහාට මේ තියෙනවා. ඉතින් මේ තමයි අර ප්‍රසිද්ධ ඇලිහත. ඇලිහත ඇත්තටම තනි ඇල්ලක්. ඒක හත් තැනකින් හත් විදිහකට පේන හින්දා තමයි ඇත්තටම ඇලිහත කියලා කියන්නේ. ඉතින් මේක බලන්න විශාල පිරිසක් එනවා මේ පැත්තෙන් සිරිපාදයට යන්න පුළුවන්. එතකොට සිරිපාදෙන් හුඟක් කට්ටිය පයින්ුත් යනවා ඇත්තටම. ඒ වගේම මෙහි තියෙනවා කැලේ පන්සල කියලා එකක්. ඉතින් ඒක බලන්නත් යනවා. ඒ වගේ ටිකක් අප්‍රසිද්ධ නමුත් විනෝද ගමනක් එන්න හොඳ තැනක්. ඉතින් මේක තමයි මගේ මේ හිත නිවා ගන්න තැන, කාන්සිය නිවා ගන්න තැන. බොහොම මේක මහන්සි වෙලා උඩට ආවට පස්සේ හරිම සිසිලසක් වගේම මේ ගතටත් හිතටත් දෙකම මේක දැනෙනවා. ඊට පස්සේ මෙහි තියෙන තව මේ සප්ත කන්‍යා කඳු වැටියේ හැපිච්ච අර DC8 ගුවන් යන්ත්‍රය ගැන අහලා තියෙනවනේ. අර සින්දුවකුත් තියෙන ඇන්ටන් ජෝන්ස්ගේ. එතකොට අන්න ඒක බලන්නත් මේ පැත්තේ ඉඳලා මිනිස්සු පයින් ගිහිල්ලා තියෙන. ඇත්තටම අර ඈත පේන කඳු අල්ලන්නට එහා පැත්තේ ওই නල්ල තන්නිය තියෙන්නේ සිරිපාදේ. මං ආයි දවසක පෙන්නන්නම් මේ ගමට එන තාරපාරේ එනකොට මේ ශ්‍රීපාදස්ථානය මේ
ටිකක් හොඳ පැහැදිලිව පේනවා. ඒ සමනල කන්ද පැහැදිලිව පේනවා. ඉතින් ඒකත් මම ආයෙ දවසක පෙන්වන්නම්. ඉතින් මේක තමයි මම මේ ආපු ගමනේ අවසාන තැන. ඉතින් අද දෙන්නෙක් මගේ ඉඩමේ දළු නෙලනවා. ඉතින් ඇත්තටම ඒකට තමයි ආවේ. මේක තාම ඉතින් හොඳට නඩත්තු කරලා නැහැ. රස්සාවත් කරන ගමන් කරන හින්දා. හැබැයි කවදා හරි විශ්‍රාම සුවයෙන් ඉන්න කාලෙට මේ විශ්‍රාම දිවිය ගත කරන්නත් මගේ ආදාය මාර්ගයේ විදිහටත් තමයි මේක මම තෝරගෙන තියෙන්නේ. මේ පේන්නේ කරාබු ගස්. මේ තියෙන්නේ කරාබු ගස්. ඒ කරාබු ගස් ඉතින් 30ක් විතර තියෙනවා. ඒකෙනුත් සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. ඊළඟට මේ පැත්තේ මේ පේන ඇති කොළ හැලිලා කරල් හැදිලා තියෙන ගහක් මේක කවුරුත් දන්නවා. මේවට ඇට්ටෝනියා කියලා කියනවා, ගිනිසපු කියලා කියනවා, මේ ගිනිසපුනේ වනසපු කියලා කියනවා. එතකොට ඇලස්ටෝනියා තමයි මේ ගහේ නම. මේක ආක්‍රමණික ශාකයක්. මේකේ මේ පේනවනේ මේ කියන කරල්, මේ හැම කරලකින්ම ඇට ගණනාවක්, බීජ ගණනාවක් වැටෙනවා. ඉතින් කුලකට ගිහිල්ලා මේ හැම තැනම ඇලස්ටෝනියා නැත්නම් ඇට්ටෝනියා පැල හැදෙනවා. ඒක හරි කරදරයක්. මේක දැව මේ වටිනාකමකුත් තියෙනවා මේ ගහේ. හැබැයි ඉතින් අපේ තේ ඉඩමක්නේ. ඒතකොට දැව තියාගෙන වැඩක් නැහැ.